මං හිතනවා එහෙම නැති වෙනවා ඇති කියලා. අ, අපි කරන්නේ 2019 පේපරේ ඉතුරු ටික සාකච්ඡා කරන එක තමයි අද කරන්නේ. හරි. බලමු. ස්ක්‍රීන් ෂෙයා කරන්නම්. හරි. ඒක දීලා තියෙන්නේ පඩයින ස්ක්‍රීන් ෂෙයා කරා. ස්ක්‍රීන්. හරි. මං හිතනවා පේනවා ඇති කියලා. එක කියලා තියෙන මෙන්න මෙහෙම කතාවක්. අපි දැන් ගිය සතියේ ඊයේ අපි කරේ නැති ගණන් ටික විතරනේ අද කරන්නේ. අපිට කරගන්න බැරි වුණේ මේ 16 වෙනි ගන්න හදන්න බැරි වුණා. හරි. ස්ක්‍රීන් එක මං හිතනවා පේන ඇති කියලා. හරි. මේක කියන්නේ රූපයේ දී ඇත්තේ ABCD සමාන්තරාශ්‍රයක් කියලා කියනවා. රූපයේ දී ඇත්තේ ABCD සමාන්තරාශ්‍රයක් කියලා කියනවා. හරි. මේ සමාන්තරාශ්‍රයක් නම් අනිවාර්යයෙන්ම පාද සමාන්තර වෙන්න ඕනේ. හරින් පාද සමාන්තර වෙන්න සම්මුඛ පාද සමාන්තර වෙන්න ඕන. මම සමාන්තරාශ්‍රයන්ට අදාළව තීරණික දාලා තියෙනවා. මේක කියන රූපයේ දී ඇති ABCD සමාන්තරාශ්‍රයේගේ වගුවේ දැක්වෙන එක් එක් ප්‍රකාශය නිවැරදි නම් හරි ලකුණද වැරදි නම් කතර ලකුණද යොදන්න කියලා කියනවා. එතකොට මේකෙදි කියන්නේ ABD ත්‍රිකෝණේ වර්ගඵලය. හරි. ABD ත්‍රිකෝණේ වර්ගඵලය භාගයක් ABCD සමාන්තරාශ්‍රය වර්ගඵලය වෙනවද කියලා ඒගොල්ලෝ අහනවා. හරි. සාමාන්‍යයෙන් දැනුමක් තියෙනවා නම් සාමාන්‍ය පොඩි දැනුමක් තියෙනවා නම් ලොකු දැනුමක් ඕනේ. සාමාන්‍ය එක මේ දෙකට බෙදිලා වගේ පේනවනේ. හරි. ඒක දෙකට බෙදිලා වගේ පේනවා නම් මේක දෙකට බෙදිලා වගේ පේනවනේ. ඒක බෙදිලා තමයි දෙකට. හරි. එතකොට සාමාන්‍යයෙන් ඔයාලට තේරෙනවනේ මෙතන එහෙම නැත්නම් ඔය කෙලින්ම මතක තියාගන්න විකර්ණයක් මගේ සාමාන්‍යයෙන් කරන්නේ මේ අදාළ චතුරස්‍රය දෙකට බෙදෙන එක සමානව දෙකට බෙදෙන එක තමයි කරන්නේ. එතකොට ඉතින් සමාන්තර රාශිය දෙකට බෙදෙන එක තමයි මෙතන කරලා තියෙන්නේ. හරි. එතකොට යහන්නේ ABD ත්‍රිකෝණයේ වර්ගඵලය. AD ත්‍රිකෝණය පෙන්වන්න. AD ත්‍රිකෝණය කියන්නේ මෙන්න මේක. ABD ත්‍රිකෝණයේ වර්ගඵලය භාගයක් ABCD කියලා කියනවා. ABCD කියන්නේ සම්පූර්ණ සමාන්තර රාශිය. ඒකෙන් භාගයක් තමයි මේ ABD කියලා කියන්නේ. ඒක හරි. හරි. ඊළඟට එයා කියනවා BD විකර්ණය ADB සමච්ඡේද කරයි කියලා කියනවා. sorry ADC sorry DB විකර්ණය ADC සමච්ඡේදනය කරයි කියලා කියනවා. ඒතොර DB විකර්ණය කියලා කියන්නේ හරි. එනේ කල එක. DB විකර්ණය කියලා කියන්නේ මෙන්න මේක. DB විකර්ණය කියලා කියන්නේ විකර්ණය ADC සමච්ඡේදනය කරයි කියලා කියනවා. ADC සමච්ඡේදනය කරයි කියලා කියන සමච්ඡේදනය කරනවද? සාමාන්‍ය දෙයක් තියෙනවා නම් තේරෙනවා සමච්ඡේදනය කරනවා කියලා කියන කපන. එතන කපන්නේ නැහැ. කපන්නේ නැත්තම් ඒක වැරදි. හරි. ඊළඟ ප්‍රශ්නට එනවා මම.
අපි මේක කරා මේකත් කරා මේක නම් කරේ නැහැ. 19 වෙනි ගාන බලමු. ඒක කියන්නේ සමතලා බිමක සමතලා බිමක පිහිටි AB සහ CD සිරස්කණු දෙකක් දෙක කියන. හරි. එතකොට කියනවා එහෙමයි. මේක සිරස්කණු දෙකක් කියලා කියනවා. AB සහ මේ AB කියන එක CD කියන එක නයි සිරස්කණු කියලා කියනවා. රූපයේ දැන් DCට නිරීක්ෂණය කරන විට B හි ආරෝහණ කෝණය සාමාන්‍ය ආරෝහණ කෝණය කියලා කියන්නේ ස්මාර්ට් ස්මාර්ට් ආරෝහණ කෝණය ස්මාර්ට් මේන යට බලන අපි ඒකට කියනවා අවරෝහණ කෝණය සාමාන්‍ය මතක තියාගන්න උඩ බලනවා නම් ආරෝහණ කෝණය යට බලනවා නම් අවරෝහණ කෝණය එතන හරි එතකොට මං කියන එක ඇහෙනවා ඇති කියලා මං හිතනවා එයා කියනවා DCට නිරීක්ෂණය කරන කියලා මෙන්න මෙතන ඩීසල් නිරීක්ෂණය කරන ගිහි ආරෝහණ කෝණ 142ක් කියලා කියනවා. ආරෝහණ කියලා උඩ බලන කෝණ. يعني ස්මාර්ට් උඩ බලන කෝණ. ස්මාර්ට් උඩ බලන කෝණ. ස්මාර්ට් බලන කෝණයට ප්‍රවාහ කරන්න ඕනේ. මෙතන ඉඳන් අඩි රෝල තියලා මෙන්න මේක මාක් කරන්න. හරි. රෝල තියන මාක් කරන්න අනිවාර්යයෙන්. ඊට පස්සේ හරි. මෙන්න මෙතන කෝණය ඔයා මාක් කරනකොට එනම ලකුණු දෙන්න. ඔන්න ඔය ටිකට ලකුණු දෙකමාරක් හම්බ වෙනවා. ඊට පස්සේ එයා කියනවා එහි අවරෝහණ කෝණය අංශක 58ක් කියලා කියනවා. ඒ කියන්නේ D0 නිරීක්ෂණය කරන B ආරෝහණ කෝණය 42යි. එහි අවරෝහණය කෝණය. ඒ කියන්නේ S මට්ටමේ ඉඳන් පල්ලෙහා බලන. S මට්ටමේ ඉඳන් පල්ලෙහා බලන කෝණය කියන අංශක 58යි කියලා. ඒක මාක් හරි අංශක 58. ඒ කියන්නේ මේ තොරතුරු රූපේ නිරූපණය කරන්න. දැන් රූපේ නිරූපණය කරා. රූපේ නිරූපණය කරන සම්පූර්ණ ලකුණු හම්බ වෙනවා. හරි. හරි ඊට ප්‍රශ්න මං හිතන්නේ එච්චරයි තිබුණේ. අනිත් ඔක්කොම අපි කරා නේද? ප්‍රශ්න ඔච්චරයි. සෝරි තව තියෙනවා. 100 පොඩ්ඩක් තියන්න. 100 පොඩ්ඩක් තියන්න. හරි. 100 තියලා 22ට එමු. එයා කිය මේ න්‍යාස ගන්න හරිය ලේසි. කියනවා x ගියා හොයන්නේ කියලා කියන නිකන් උත්තරේ නිකන් වගේ තමයි. හරි. ඒ කියන්නේ x ගියා තමයි හොයන්නේ කියලා කියන්නේ. න්‍යාස ගුණ කරත් හොඳට මතක තියාගන්න. න්‍යාස ගුණ කරද්දී පළවෙනි න්‍යාසයේ පේලී තමයි ගුණ කරන්නේ. පළවෙනි න්‍යාසයේ තීරයි. පළවෙනි න්‍යාසයේ තීරයි කියලා මතක තියාගන්න. න්‍යාස ගුණ කරද්දී හරි. මෙතන වරහන් දෙකක් තියෙනවා. අනිවාර්ය ගුණ කිරීමක් මෙතන තියෙනවා. හරි. ගුණ කිරීමක් මෙතන තියෙනවා. න්‍යාස ගුණ කරද්දී මතක තියාගන්න. න්‍යාසයේ පේලි දෙවෙනි න්‍යාසයේ තීරය තමයි ගුණ කරන්නේ. ඒක පළවෙනි න්‍යාසයේ පේලි නම් හරි. පළවෙනි න්‍යාසයේ පේලි දෙවෙනි න්‍යාසයේ තීරය. පළවෙනි න්‍යාසයේ පේලි දෙවෙනි න්‍යාසයේ තීරය. හරි. ඉතින් ඒකට තමයි වැඩි කරන්නේ. ඒ කියන්නේ මුලින් මෙයාගෙන් වැඩි කරනවා. ඒකෙන් පළවෙනි පේලිය පළවෙනි තීරය එනවා. හරි. ඊට පස්සේ මෙයා මේකෙන් වැඩි කරනවා. පළවෙනි පේලිය දෙවෙනි තීරය එනවා. මෙයාගෙන් වැඩි කරන පළවෙනි තීරය එනවා. ඊට පස්සේ මෙයාගෙන් වැඩි කරන දෙවෙනි පේලිය මේ මෙතන තියෙන තුන. සෝරි. මේ මෙතන මේ පේලිය මෙයාගෙන් කරනවා මුලින්. මෙයා මෙන්න මෙයාගෙන් වැඩි කරාට පස්සේ මේ පළවෙනි තීරය මෙන්න මේ පේලියෙන් වැඩි කරාට පස්සේ
මේකෙන් මෙන්න මේ පිළිය මෙන්න මේ තීරෙන් වැඩි කරාට පස්සේ මෙන්න මේකෙන් ඕන මෙන්න මේ පිළිය මෙන්න මේ තීරෙන් වැඩි කරාට පස්සේ මෙන්න මේ එන්න ඕන මම හිතනවා තේරෙනවා ඇති. හරි. දැන් වැඩි කරලා බලන්න මම එකක් වැඩි කරලා පෙන්නන්න හැම එකම කරන්න ඕනේ නැහැ. මොකද මෙතන කරන්න ඕනේ මෙන්න මේකයි මේකයි මෙන්න මේකයි මේකයි විතර. ඔයා නිදියත් කරලා බලන්න ඕනේ. නිකමට එකක් කරලා පෙන්නනවා වැඩිපුර. ඔයා ඊටු දෙක ඔයා කරන්න පොඩ්ඩක් බලන්න. තුන්වරක් දෙක දැන් මුලින් කරන්න මෙන්න මෙයයි මෙන්න මේ පළවෙනි පීලි මුලින්ම මුල්ලවයයි මුල්ලවයයි දෙවෙනි ගුණ කරා කියන්නේ මේ තුන තියෙන මෙතන තියෙන දෙක. මෙයාගේ තියෙන පළවෙනි හරිය තුන මෙයාගේ තියෙන දෙක. තුන්වරක් දෙක හය. එක්වරක් වෙන එක මෙයාගේ තියෙන එක මෙයාගේ තියෙන ඍණ එක. එක්වරක් වෙන එක කීයද? ඍණ එක. මෙයාට එකතු කරනවා ඍණ එක. හයට ඍණ එක එකතු කරලා පස්සේ ඉන්නේ පහයි. ඒ පහ තමයි මෙතන මේ ඇවිල්ලා. ඊට පස්සේ මොනවද ගන්න මෙහෙම අනිවාර්යෙන් වෙන පාඩින් දාලා පෙන්නන්න. මෙන්න මේ පේළිය මෙන්න මේ නෝනේ මේ එක්ස් අපේ ගන්නවා නම් හරි. එතකොට බලමු වැඩි කරලා. තුන්වරක් වෙන එක වෙන එක. එක්වරක් sorry තුන්වරක් වෙන එක වෙන තුනයි. හරි. තුන්වරක් වෙන එක වෙන තුන. එක්වරක් එක ධන එකයි. හරි. වෙන තුනෙන් එකක් ගියාට පස්සේ මෙතන වෙන දෙකක් අනිත් කෙනෙක් ලියන්න පුළුවන් x සමානයි. වෙන දෙකකින් ලියන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම මේ ටික දාන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. සම්පූර්ණයෙන්ම න්‍යාසී ලියලා තිබ්බනම් ගොඩක් හොඳයි. ස්ක්‍රීන් ෂෙයා වෙලා නේ තියෙන්නේ. පහයි එකයි හතරයි හරි. මෙතන හතරයි මෙතන තුනයි. හරි. මම හිතනවා තේරෙනවා ඇති කියලා. ඊළඟට ඉක්මනට දාගන්න ඕන ඉක්මනට දාගන්න. හරි. ඊළඟට එයා කියනවා 23 වෙනි ගාන 21 වෙනි ගාන තියන්නේ ඒකවද නැතුව හෙට වගේ කතා කරමු මේ ගාන පොඩ්ඩක් තියන්න. 23 වෙනි ගාන බලමු. දී ඇති වන් රූපේ නිරූපණය වන සිසුන් කණ්ඩායම අතුරෙන් ගණිතය විෂයට කැමති සිසුන් කුලකයේ ඒ මගින්ද විද්‍යා විෂයට කැමති සිසුන් කුලකයේ බී මගින්ද නිරූපණය වී. හරි. ඒ කියන්නේ ඊට ගණන් වලට කැමති සෙට් එක මෙන්න මේ ඒකෙන් තමයි නිරූපණය වෙනවා කියලා කියන්නේ. මෙන්න මේ හරි මෙන්න මේකෙන් තමයි මේ තියෙන ගණන් වලට කැමති සෙට් එක. ඊළඟට මේ තියෙන්නේ මේන විද්‍යාවට කැමති සෙට් එක නේද? හරි. මේන විද්‍යාවට කැමති සෙට් එක. හරි. ඊළඟට එයා කියනවා විෂයන් දෙකෙන් එකකට පමණක් විෂයන් දෙකක් තියෙන විෂයන් දෙකෙන් එකකට පමණක් කැමති සිසුන් ගන්න කියලා කියන්නේ එක්ක විද්‍යාව විතරයි නැත්නම් ගණන් විතරයි. දැන් ඔයාලට සාමාන්‍යයෙන් මේක බැලුවම පස්සේ තේරෙනවා එක්ක විද්‍යාවට විතරයි නැත්නම් ගණන් වලට විතරයි කියන එක නිරූපණය වෙන්නේ මෙන්න මෙහෙමයි. දැන් මේ මෙන්න මේ සෙට් එකෙන් මොකද්ද කියවෙන්නේ? ඒ සෙට් එකෙන් කියවෙන්නේ විෂයන් දෙකටම කැමති. එක විෂයකට පමණ නම් එක්ක ගණන් විතරයි නැත්නම් විද්‍යාව විතරයි. හරි. ඒ කියන්නේ මෙන්න මේ ටිකයි මේ ටික විතරන ගණන් විතරක් තියෙන්නේ. මෙන්න මේ ටික.
ඒ ඔන්න ඔය ටික පාඩ කරන්න හරි. රතු පාට ඉරි ගැහුව ටික පාඩ කරන්න හරි. අර ටික මම කන්න නැත්තම්. හරි. ඔන්න ඔය ටික පාඩ කරන්න හරි. ඊළඟ ප්‍රශ්නෙත් කරමු එහෙනම්. එයා කියන මෝටර රථයක චලිතය පිළිබඳව කියන දුරකාල ප්‍රස්ථාරය රූපයේ දැක්වේ. මෝටර රථයේ වැඩිම වේගයෙන් ගමන් කරන්න සොරි. ඒ කියන මෝටර රථයේ වැඩිම වේගයෙන් ගමන් කිරීම නිරූපණය ප්‍රස්ථාරයේ කුමන කොටසෙන්ද කියලා අහනවා. එයා කියන්නේ සාමාන්‍යයෙන් ලොකු දැනීමක් ඕනේ නැහැ. සාමාන්‍යයෙන් ප්‍රස්ථාරයේ දුරකාල ප්‍රස්ථාරයක මතක තියාගන්න දුරකාල ප්‍රස්ථාරයක වේගය නිරූපණය වෙන අනුක්‍රමණය. හරි. දුරකාල ප්‍රස්ථාරයක වේගය නිරූපණය වෙන අනුක්‍රමණය. එතකොට දුරකාල ප්‍රස්ථාරයේ වේගය නිරූපණය වෙන අනුක්‍රමණය. දැන් මේ දෙකේ තුන අනුක්‍රමණය ගණන් කරලා අනුක්‍රමණය වැඩි එක තමයි වේගය වැඩි මේක වෙන්නේ. එහෙම හොයන්නත් පුළුවන්. නැත්තම් ඔයා දන්නවා වේගය සමානයි දුර බෙදීම කාලය කියලා සමීකරණයක්. වේගය සමානයි දුර බෙදීම කාලය. දුර බෙදීම කාලය. හරි. වේගය සමානයි දුර බෙදීම කාලය. දුරෙහි වෙනස බෙදීම මේ જાතිය ගන්න කාලෙ පොඩ හොඳට මතක තියාගන්න. දුරෙහි වෙනස බෙදීම කාලය වෙන්න ඕන. හරි. මේ જાතිය ගන්න කාලෙදි වේගය සමානයි. ඒ ප්‍රස්ථාර ගණන් කරද්දී හොඳට මතක තියාගන්න. ඔය සාමාන්‍යයෙන් දැන් වේගය සමාන දුර බෙදීම කාලයනේ. ප්‍රස්ථාර ගණන් හදද්දී වේගය සමානයි දුරෙහි වෙනස බෙදීම කාල වෙනස. ඔන්න ඔහොම තමයි ඔයා ලියා ගන්න ඕනේ. එතකොට මේක පැටලෙන්නේ නැහැ. ඔයා එක්ක හදන්න ඕනේ අනුක්‍රමණය කියන්නේ මෙන්න මෙයාගේ අනුක්‍රමණය හිව මෙන්න මෙයාගේ අනුක්‍රමණය හිව්වා එහෙම හැදුවා. ඒක තමයි සාර්ථකම ක්‍රමය. හරිද? එතන ගොඩක් ළමයි අනුක්‍රමණය හොයන්න දන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නවනේ දුර සමාන වේගය සමාන දුර බෙදීම කාලය කියන සමීකරණය. ඔයා මතක තියාගන්න ප්‍රස්ථාර ගණන් හදද්දී වේගය සමාන දුරෙහි වෙනස බෙදීම කාල වෙනස කියලා. දැන් මම මුලින්ම මෙන්න මේ A B ගේ වේගය හොයනවා. එන පාඩම් දානවා. හරි. AB ගේ අනුක්‍රමණය හොයනවා. AB ගේ අනුක්‍රමණය හොයනවා. අනුක්‍රමණය හොයන්නේ අනුක්‍රමණය හොයලා යන්න පුළුවන්. නැත්නම් අපි කරන්නේ AB ගේ වේගය හොයනවා. දැන් මෙතන වේගය අපි දන්නේ නැහැනේ. වේගය හොයනවා. වේගය සමානයි දුර බෙදීම කාලය. නැත්නම් දුරෙහි වෙනස බෙදීම කාල වෙනස. හරි. ප්‍රස්ථාර ගණන් කරන දුරෙහි වෙනස බෙදීම කාල වෙනස. දුරෙහි වෙනස කියලා කියන්නේ මෙන්න මේ ටිකෙන් දැන් දුරට අපි ගන්න මෙන්න මේ ටික. කීයද මේකේ? 120 වෙන බිංදුව. තියෙන මෙන්න මේ කැලේනේ 120 වෙන බිංදුව. එතකොට ඔයා ලියන්න ඕනේ 120 වෙන බිංදුව. බුද්ධිම කාලයේ වෙනස කරන බිංදුව. කරන මෙන්න මෙතන ඉඳන් මෙන්න මේට ගන්නවා. කරන බිංදුව. ඔයා කවුරු කියන ප්‍රොම්ප්ට් දුවන්නේ මම මොකද ඊළඟ කැලේ. හරි. බිංදුවක් ගියාට පස්සේ 20යි දෙකෙන් බිංදුවක් ගියාට පස්සේ 2යි නෝන 60යි. ඒක වෙන්නේ පැයට කිලෝමීටර. එහෙම කියන එක. ඒක දන්නේ නැත්නම් ඒකේ දාන්න යන්න එපා. හරි. මේ ශ්‍රේණි එක. හරි. ඊළඟ මම කරන්නේ දැන් AB ගේ වේගය දාන්න දැන් CD ගේ වේගය හොයනවා. CD ගේ වේගය හොයන්නේ කොහොමද දන්නවද? මෙන්න මේ විදිහට තමයි CD ගේ වේගය. දුරේ වෙනස කාලේ වෙනස. ඒක දුරේ වෙනස කීයද මෙතන? මෙන්න මේකෙන් දුරේ වෙනස දුර කියන මෙන්න මේ ටික. මේ කැලේට දාලා දුර කියන ඔන්න ඔය ටික. එතකොට 240 රින 120.
රිදීම කාල වෙනස කියලා කියන්නේ මෙන්න මේ ටික. ඒතර 6 වෙන 3. 24 120ක් ගියාට පස්සේ වට එනවා 120ක් වෙනවා. 6න් 3ක් ගියාට පස්සේ 3. 123න් බෙදුවට පස්සේ 40යි km ශ්‍රේණිය එක. දැන් ගානේ අහලා තියෙන්නේ දැන් වේගෙන් ගමන් කරන්නේ නිරූපණය කරන්නේ ප්‍රස්ථාරයේ කුමන කොටසින්ද? එම වේගය කොපමණද කියලා අහන්නේ. කෙනෙම වදේ තැන් AB කොටසින් AB කොටසින් තමයි නිරූපණය කරන්නේ. මේ වේගය කීයද? 60යි km ශ්‍රේණිය. නැත්නම් 60යි කියලා ලිව්වනම් ප්‍රශ්නයක් නැහැ. හරි. ඔන්න ඔය විදිහට තමයි ගාන හදන්නේ. හරි. ඉක්මනට අඩුපාඩු දිනනවා නම් දාගන්න. අඩුපාඩු දිනනවා නම් දාගන්න. හරි. ඊළඟට මම එනවා භාග ගන්නට. මම 25 වෙනි ගානයි 21 වෙනි ගානයි මිස් කරගෙන 21 වෙනි ගාන එකයි මම හෙට හදන්නම්. දැන් භාග ගන්නට භාග ගන්න කොහොම හරි දැන් හදා ගන්න ඕනේ. එයා කියනවා කණුවක මුලදිකින් 15න් 7ක ප්‍රමාණයක් පළමු දිනේ කපන ලද අතර ඉතිරි දිගින් 4න් එකක් දෙවන දිනේදී කපන ලදී. මම මේක මේ ටයිප් කරගත්ත පේන්ට් එකේ මම මේකට දාගන්නවා. හරි. හරි මම හිතන පේන්ට් එකේ පේනවා ඇති කියලා. ස්ක්‍රීන් එක මම හිතන පේනවා ඇති කියලා. හරි. කියනවා කණුවක මුලදිකින් මේ හරි කණුවක මුලදිකින් 7න් 15ක ප්‍රමාණයක් පළමු දිනේදී කපන ලද අතර ඉතිරි දින 4න් එක දෙවන දිනේදී කපන ලදී කියලා කියනවා. මේ જાති ගානක් හදද්දී ඔයා කරන්න ඕන මුලින් කොටුවක් ඇඳගන්න. හරි. මුලින්ම කරන්න ඕනේ කොටුවක් ඇඳගන්න එක තමයි මුලින්ම කරන්න කියනවා. කානුවේ මුල දිගින් 15න් 7ක ප්‍රමාණය. ඊට පස්සේ 15න් 7ක්නේ දැන් මෙතෙන් කපල ඉවර කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන්ම 15කට බෙදා ගන්න. මේක 15කට බෙදා ගන්න ප්‍රශ්නයක් නැහැ. අනිත් එක මේක කරන්නේ පේපරේ උඩින් කරනවා නම් ගොඩක් හොඳයි. ඒතකොට සම්පූර්ණ ලකුණු හම්බ වෙනවා. හරි. තව ක්‍රමයක් තියෙනවා හදන්න. හරි. මේක 15කට බෙදා ගන්න.
3යි 6යි 7යි 8යි 9යි 10යි 3යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15. කෑලි 15කට බෙදාගත්තා. ඊට පස්සේ එයා කියනවා හරි ඊට පස්සේ එයා කියනවා මේ අයියෝ කවන්න. ඊට පස්සේ එයා කියනවා මේ 15න් 7ක ප්‍රමාණය පළමු දිනේ කැපුවයි කියලා කියනවා. ඒ කියන්නේ මේකෙන් 7ක් හරි. මේකෙන් 7ක් පළමු දිනේ කැපුවයි කියලා කියනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. මෙන්න මේ ටික එයා පළවෙනි දවසේ කපලා තියෙනවා. ඊට පස්සේ කියනවා ඉතිරි තියෙන 4න් එකක් දෙන්න දෙන්න කියලා කියනවා. ඊට පස්සේ කියන්නේ 1යි 2යි 3යි 4යි 8යි. ඉතින් 4න් එකක් නෑ නේද? එතකොට කෑලි 8න් 4න් එකක් කියලා කිය. ඔයාලට සාමාන්‍යයෙන් තේරෙනවා කෑලි 8න් එකක් දෙකයි කියලා. එහෙම තේරෙන්නේ නැත්නම් ඔයාලට ගාන හදලා ගන්න වෙනවා. ඒ කියන්නේ ගාන කියන්නේ 8න් 4 එකක්නේ. මේ කෑලි 8න් 4 එකක්. 4න් එක. ඉතිරි වෙච්ච 8න් 4 එකක් නම් 15න් 8න් කියලා. නැත්නම් 8න් 8 එකක් කියලා ගන්න ප්‍රශ්නයක්. හරි. ඊළඟ සරලයන් මම දන්නවා ගුණ කිරීම. දෙකයි. එතකොට තවදුරටත් කැමති. එයා කියන පළමු දිනේ අවසානයේදී පළමු අවසානයේදී මොන දෙකින් කොපමණ භාගයක් තවදුරටත් කැපී කියලා. කියන පළමු දිනේ අවසානයේ හරි පළමු දිනේ අවසානයේදී කොච්චර ප්‍රමාණයක් ඉතුරු වුණාද කියලා. හරි. දැන් ඊට පස්සේ ඉතුරු ටික සේරම දෙවෙනි ඊට පස්සේ ආපහු දෙවෙනි දිනේකට ගියද පළවෙනි අවසාන ටික තමයි මම ඔය රතු පාටි පාට කරේ. ඉතුරු ටික සේරම තමයි ගානේ අහන්නේ. කීයක් ඉතුරු වෙයිද? 15. 3යි 7යි 8යි නෙවෙයි 15න් කෑලි 15ක් තියෙනවා. කෑලි 15න් 8ක් ඉතුරු. ඒක තමයි උත්තරේ. ඊළඟට කාණ්ඩේ මුළු කොපමණ භාගයක් කපනු ලැබුවේ කියලා අහනවා. ඒ කියන්නේ දෙවෙනි දිනේදී කාණ්ඩේ මුළු දිගින් කොපමණ භාගයක් කපනු ලැබුවේද කියලා අහනවා. ඔයාලට තේරෙනවා මෙන්න මේ කියපුවා හරි. ඔයගොල්ලන්ට කෑලි දෙක තමයි එතන කපන්නේ. හරි. කියනවනේ ඉතිරි දෙකේ 4න් එකක් කියලා කියනවා. ඔකට ගන්න ක්‍රම දෙකක් ගත්තා කොටු ක්‍රමය. ඉතිරි දෙකේ 4 එකක් කියලා කියන්නේ හිතලා ගන්න පුළුවන් ඉතිරි දෙක කියන්නේ කෑලි 8න් කෑලි 2ක්නේ. ඔයාලට කෙලින්ම ගන්න පුළුවන්. ගන්න. අනිවාර්යෙන් මේවට මොකක් හරි ලියන්න හරි. මොකක් හරි වාක්‍යයක් ලියන්න. මෙතනට ගාලා ලියන්න ඕනි. තවදුරටත් කැපීමට ඉතිරි වූ භාගය පළවෙනි දිනේ අවසානයේදී තවදුරටත් කැපීමට ඉතිරි වූ භාගය සමානයි කියලා දාලා තමයි ඔයා ලියන්නේ.
මම මේ උත්තර ටික විතරයි කියන්නේ. ලියන්න බැහැ. ඒක ලියා ගන්න ඕනේ. ඊට පස්සේ ඒකෙන් දෙවෙනි දිනේ කාණුවේ මුළු දිගින් කොපමණ භාගයක් කපනු ලැබුවේද කියලා කියනවා. කෑලි දෙකක් නේ කියපේනේ. භාගය කිය. සාමාන්‍ය කෑලි 15 දෙක තමයි සම්පූර්ණ ලකුණු දෙන්නේ. කෑලි 15ක් තියෙනවා. මේ කෑලි 15න් කෑලි දෙකක් දෙන්නේ. 15න් කෑලි තමයි දෙන්නේ. ආ කෑලි 15න් කෑලි දෙකක් කියලා කෙලින්ම ලියන්න පුළුවන්. එහෙම නැත්නම් වල ගන්න පුළුවන් මේ දෙකනේ ඉතිරිය. 8න් 15න් 8නේ ඉතිරිය. ඒකෙන් එයා ගානේ කියනවා ඒකෙන් 4 එකක් කියලා කියනවා. ඔය ලියන්න පුළුවන්. මේ තමයි ඉතිරි. මේකෙන් 4 එකක්. ගානේ කියනවා මම නෙමෙයි ගානේ කියන්නේ. 15න් 15න් 4 එකක් කියලා. ඊට පස්සේ මම 4 වරක් දෙක. උත්තර වෙනවාට 15න් 2යි. ඉතින් උත්තරේ නම ඒකට වාක්‍යය ලියන්න. මම මේ කපන මුළු භාගය කියලා. ඊට පස්සේ ඊළඟ එක කියන කාණුවේ මුළු දෙකින් තවත් මීටර් 600ක දෙකක් බෝල් දින දෙක අවසාන වෙන විට කපන්න ඉතිරිව තිබිණි. කාණේ මුළු දෙක හොයන්න කියලා කියනවා. හරි. එතකොට ඉතුරු ටික කොහෙද? මෙන්න මේ ටික තමයි ඉතුරු ටික. හරි. හරි. වාගේ එයා කියනවා මීටර් 600ක් ඉතුරු වෙලා තිබ්බේ. දැන් මේ කෑලි කීයද ඉතුරු වෙලා තියෙන්නේ? 1යි 2යි 3යි 4යි 5යි කෑලි 6යි ඉතුරු වෙලා තියෙන්නේ. මීටර් 600යි කෑලි 6ක් ඉතුරු වෙයි. ඒතකොට එක කෑල්ලකට බලන්න කීයක් එනවද කියලා. එක කෑල්ලකට වාට එනවා. හරි එක කෑල්ලකට වාට එනවා. මීටර් 100යි කියන්නේ. මේක කෑල්ලකින් මීටර් 100ක් නිරූපණය වෙනවා. මේක කෑල්ලකින් මීටර් 100ක් තමයි නිරූපණය වෙන්නේ. මේක කෑල්ලක මීටර් 100ක් නිරූපණය වෙනවා. එතකොට එයා කියනවා මුල් දින දෙක අවසාන මිනිත්තු කැපීමට ඉතිරිව තිබූ කණුවේ මුළු දිග තමයි යන්නේ. එතකොට එක කෑල්ලකින් 100යි නම් එක කෑල්ලකින් 100යි නම් කෑලි 15ෙම කීයක් එන්න ඕනද? 100 200 300 400 500 600 700 800 900 1000යි. ඉතින් කෑලි 15 1500 මීටර එන්න ඕන. ඔය උත්තරේ ලියන්න ඕනේ. 100 වැඩි කිරීම 15 කියලා. 1500 මීටර. ඊට පස්සේ එයා කියනවා කානුවේ ඉතිරි මීටර 600 කැවීමට මිනිසුන් 4 දෙනෙක් දින 3ක් අවශ්‍ය වේ යයි ඇස්තමේන්තු කර ඇති කියලා කියනවා. එයා කියනවා කානුවේ ඉතිරි මීටර 600 කපන්න මිනිසුන් 4 දෙනෙක්ට දින 3ක් අවශ්‍ය වෙයි කියන කෙන මේ කෑල්ල මිනිස් දින සම්බන්ධව යන එක. ඉතිරි දින එයාගෙන ඉතිරි මීටර 600 කපන්න මිනිස්සු 4 දෙනෙක්ට දින 3ක් අවශ්‍ය වෙයි කියලා කියනවා. හරි. ඉතිරි මීටර 600 කපන්න මිනිස් දින ගානක් හදන්නේ ලියන්න වැඩි කිරීම ලියන්න සමානයි මිදි කියලා තමයි මිනිස් වැඩි කිරීම දින සමානයි මිනිස් දින කියලා ගෙලින් ගත හැකි. හරි. ඒ කියන්නේ මීටර 600 කපන්න මිනිසුන් 4 දෙනෙක්ට දින 3ක් අවශ්‍ය වෙයි අස්තමේන්තුගත කරලා තියෙනවා. ඒතර මිනිස් දින 12යි තමයි මේ වැඩේ කොච්චරද මිනිස් දින 12යි. ඊට පස්සේ කියන එම දින දෙකකදී කපන්න කොච්චර මිනිසුන් කීයක් ඕනද කියන ඔය පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මේ මිනිස් දින ප්‍රමාණය කියන්නේ මේ වැඩේ වෙනස් වෙලා නැහැ. එකම වැඩේ තියෙන්නේ. මේ වැඩේ වෙනස් වෙලා නැත්තම් මේකේ තියෙන මිනිස් දින මිනිස්සු කීයක් දැම්මත් එකම මිනිස් දින ගාන තමයි. හරි.
මිනිස් දින ගාන තමයි මිනිස්සු කීයද මිනිස්සු ගාන දන්නේ නැහැ. දින දෙකකදී තමයි මෙයාට කපල ඉවර කරන්න ඕනේ. මිනිස්සු ගාන කීයද? මිනිස්සු නම් කොහොමද උත්තර වෙන්නේ? උත්තර වෙන්නේ මිනිස්සු නම්. මිනිස්සු හයි. හරි. ඒකට භාග ගන්න සම්පූර්ණයෙන්ම ඉවරයි. අපිට අපි ඕන දැන් භාග ගන්න සම්පූර්ණයෙන්ම ඉවර කරලා තියෙනවා. හරි. ඔන්න අපි දැන් භාග ගන්න සම්පූර්ණයෙන්ම ඉවර කරා. ඊළඟට තියෙන්නේ හෙට මං කරනවා වර්ගඵලය ගන්න සම්පූර්ණයෙන්ම වර්ගඵලය ගානයි අර කලින් මිස් වෙච්ච ප්‍රශ්නේ ප්‍රශ්න දෙකක් මිස් කරලා තියෙනවා මම. ඒකයි තව ප්‍රශ්නයක් පුළුවන් වුණා මම ඒ ටිකත් කරා. එහෙනම් මම මෙතනින් ගන්නවා. හැමෝටම උත්සාහයි. හරි.